ඒක ඇත්තටම hina යන කතාවක්. මෙහෙමයි මම O level කාලේ අපිට ලයිබ්‍රරි පීරියඩ් එකක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් බය හිතෙන ගමනක්. අපිට උගන්වන්න ඉන්න ලෙක්චරර්ස්ලා ඉන්ඩස්ට්‍රි ප්‍රොෆෙෂනල්ස්. ඒගොල්ලන්ට අපිට පාටිසිපේට් වෙන්න පුළුවන්. එක ඉවෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කෝඩින් කම්පිටිෂන්ස්, බේසික් ඔක්කොම දේවල් අරම දීලා ඉන්නේ සැරේ අර ලොජිකල් තින්කින් හදලා Java පැත්තෙන්ම ගියාම කම්පැනිස් වලින් අහන ප්‍රශ්නවල අර ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පිළිවෙලක් තියෙනවා. ඉන්ටර්විව් එක විනාඩි 18ක් නම් එතන විනාඩි 8ක්ම ප්‍රොජෙක්ට්ස් ගැන අහන්නේ. Hello everyone. අද අපි එකතු වෙලා ඉන්නේ Smart Move podcast series එකේ second episode එකත් එක්ක. ඉතින් 2023 දී O levels කරලා මේ වෙනකොට alien data science degree එකේ second year undergraduate කෙනෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සනාද තිමන්න. Hi සනාලි. Hi. හරි. අපිට කියන්නක බලන්න ඇත්තටම සනාදි කියන්නේ කවුද? ඔයගෙන පොඩි introduction එකක් දෙන්න. මම ගැන introduction එකක්. So මගේ නම සනාදි තිමන්නයා. සහ මට දැන් අවුරුදු 19 වයස. මම ATK AI data science degree එකක් කරගෙන දැන් second year ඉන්නේ. මම ඉස්කෝලේ ගියේ අගමැති බාලිකා මහාවිද්‍යාලයට. මගේ hobbies ගැන කිව්වොත් TV shows, movies, video games සහ මගේ ප්‍රිය එක AINML. හරි. එතකොට මේ දැන් ඩිග්‍රී එකක් ෆෙලෝ කරනවා. මේකට එන්නේ කොහොමද? ඔයාගේ ස්කූල් ජර්නි එකත් එක්ක IT ෆීල්ඩ් එකට මූව් වුණේ කොහොමද කියලා අපි මේ ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් මෙන්ෂන් කරමු. ඒක ඇත්තටම hina යන කතාවක්. මෙහෙමයි මම O level කාලේ අපිට ලයිබ්‍රරි පීරියඩ් එකක් තියෙනවනේ. ඉතින් මම ගිහිල්ලා ගත්තා ලොකු පොතක්. ඒකේ ලස්සන මාළුවෙක් හිටියා ඉස්සරහ කවර් එකේ. මං ද හිතුවා මාළුව ගැන පොතක් කියලා. මං අරගෙන ගෙදර ආවා. හැබැයි ගෙදර එන කණි ඒකේ ගහලා තිබ්බ Java කියලා. මම දන්නේ නැහැ මොකක්ද Java කියලා. ඒක හරිය දන්නේ කෝපි විතරයි. ඊට පස්සේ ඒක ගෙනාවා. ගෙනල්ලා ගෙදර ඇවිල්ලා මම දැන් එක පෙරනර බලුවා. ඒකේ තිබ්බා ඉංග්‍රීසියෙන් කෝඩ් ගොඩක් තිබ්බා. ඒක හරිය දන්නේ නැහැ මොනවද කියලා. මම ඒක තිබ්බා මේසෙදින් එහෙම තිබ්බා. මට තේරුන්නේ නැහැ මෙලොඩක්. තියලා තිබ්බා. ඊට පස්සේ මගේ මාම කෙනෙක් ආවා. ඇවිල්ලා එයා ඒක පෙරනර බැලුවා. එයා හිතුවා මම දැන් මේ Java ඉගෙන ගන්න ගමන් ඉන්නේ කියලා. එයා මගේ කිව්වා ඔයා Java ඉගෙන ගන්නවද? මම කිව්වා මොකන්ද Java කියන්නේ මම දන්නේ නැහැ. ඊට පස්සේ ඉවින්සරේ එයා මාව ඉන්ට්‍රොඩියුස් කරා ISET එකට. එහෙම තමයි මම Java කියන්නේ මොකන්ද කියලා ඉගෙන ගත්තේ. ඊට පස්සේ මට හිතුණා ඉවින්සරේ මේ පැත්තම කන්ටිනියු කරොත් මට අනාගතේ හදාගන්න පුළුවන් කියලා. හරි. ඒ කියන්නේ O level වලින් පස්සේ ඩිරෙක්ට්ලිම IT ෆීල්ඩ් එකට එන්ටර් වෙනවා. ඔයාලට ඇත්තටම බයක් හිතුන්නේ නැද්ද? O level එකේ පස්සෙම එහෙම ඩිරෙක්ට්ලි ඒ ෆීල්ඩ් එකට එමයි අනිවාර්යෙන් බය හිතෙනවා. මොකද මගේ වයසේ අනිත් අය හැමෝම ටිකක් දුර පාත් එකකින් යන යාලා යුනිවර් කරලා ගවර්න්මන්ට් කැම්පස් ගිහිල්ලා හින්දින් සැරේ ඒ පැත් එකට එනකොට නම එකපාරම O level ඉවර වෙච්ච ගමන් කෙලින්ම ICT එකට ඇවිල්ලා ෆවුන්ඩේෂන් එක අරගෙන ඩිග්‍රී එකට බහලා ඒක පොඩ්ඩක් බය හිතෙන ගමනක්. අනිවාර්යයෙන්. එතකොට ඔයාට කොහොමද පේරන්ට්ස්ලාගෙන් ලැබුණේ සපෝට් එක? ෆැමිලි එකෙන් පැත්තෙන් මොන වගේ සපෝට් එකක්ද හම්බෙන්නේ යාට? ඇත්තටම කියනවා නම් මගේ අම්මා නම් මේකට ගොඩක් සපෝට්. එයා මං කරන හැම දෙයකටම සපෝට්. මගේ තාත්තා එයා මේක ගැන මුලින්ම චුට්ටක් ඔපිනියන් එකක් දුන්නා. A level කරන්න නැතුව ගියොත් මොකක් හරි අපහසුතාවයක් ඇති වෙයිද කියලා ඉස්සරහට. හැබැයි ඊට පස්සේ මේක මං දැන් කරගෙන යනවා කියලා මං යාට පෙන්නුවාම එයාත් හිතුණා මේක මට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. එයාගේ සපෝට් එක උන්ට අනිවාර්යෙන් හම්බ වුණා. සහ මගේ තාත්තන්ගේ තියෙනවා කමෙක්ටක් මම ගවර්න්මන්ට් කැම්පස් යවා. ඒ කියන්නේ පර්සනල් ඔපිනියන් එක. එතකොට මම දැන් මේක කරලා IIT එකට යනවා කිව්වම එයාට ටිකක් හිතුණා එහෙනම් මට කරන්න පුළුවන් කියලා. එයාට දෙන්නාමට මට සපෝට් එකක් දුන්නා. ඔව් ඒකත් එක්ක දැන් O level වලින් පස්සේ ඩිරෙක්ට්ලිම මේ වගේ ෆීල්ඩ් එකකට එන්ටර් වෙන්න කිව්වා වගේ ඇත්තටම ලොකු බයක් දැන් වෙද්දිත් ස්ටුඩන්ට්ස් වලට තියෙනවා. and traditional path එක තමයි O levels කරලා A levels කරලා government campus කියලා ඩිග්‍රී එක complete කරලා ඉන්ඩස්ට්‍රි එකට යන්න. එතකොට ඔයාටම කියලා unique path එකක්. ඔයාටම කියලා smart path එකක් ඔයා හදාගන්නවා plan එකකට අනුව මගේ life එක මේ විදියට මම decide කරනවා කියලා. ඒකත් එක්ක මට අහන්න හිතුණා O level වලින් පස්සේ තමන්ගේ profession එක plan කරන අයට ඔයාට මොන වගේ advice එකක්ද message එකක්ද දෙන්න දෙයි. O level පස්සේ ඔයාට කැමති නම් A level කරලා යන්න පුළුවන්. හැබැයි මේ පාත් එකේ ගියා කියලා ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. ට්‍රැඩිෂනල් පාත් එක නෙමෙයි. හැබැයි මේකෙන් ගියොත් ඔයාට ටිකක් කාලය ඉතර කරගන්න පුළුවන්.
මොකද A-level කරලා යනවා නම් ඔයාලට අවුරුදු දෙකහමාරක්වත් අඩු තරමේ results එනක ඉවසලා ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට campus වලට apply කරන්න එහෙම පුළුවන් වෙන්නේ මං හිතන්නේ. හැබැයි මේ path එකකින් ගියොත් O-level result ආවට පස්සේ මාස 6ක course එකක් කරන්න පුළුවන් නැත්නම් අවුරුද්දක් කරන්න පුළුවන්. හැබැයි අවුරුදු දෙකක් නෙමෙයි අවුරුද්දක්. ගොඩක් කාලේ ඉතුරු වෙනවා. ඔව් ඒ කියන්නේ දැන් IT related field එකක් select කරගෙන දැන් ඔය දිවා studies continue කරගෙන යනවා. මේකත් එක්ක මේ දැන් ඔයාගේ ඔයා කියපු දේවල් වලින් mention වුණා දැන් ISET institute එකට join වෙනවා. ඒ process එකේ විදිහට යනවා. මට අහන්න හිතුණා ඔයාට profession එක experience කරන්න chance එකක් ISET එක හරහා හම්බ වෙන්නේ නැති. කොහොමද ඒ experience එක? අනිවාර්යෙන් මෙහේ මට දැනිච්ච හොඳම දෙයක් තමයි අපිට උගන්වන්න ඉන්න lecturers-ලා industry professionals-ලා. එයාලා දැනට industry එකේ ඉඳලා experience ගන්න ගමන් ඉන්න අය. සහ ඒගොල්ලන්ගෙන් ලැබෙන උදව්ව අපිට නිකන් සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකකවත් හම්බ වෙන්නේ නැති විදිහට industry experience එකක් ලැබෙන්නේ. යුනිවර්සිටිස් වල ලැබෙන්නේ නිකන් theoretical practical knowledge විතරයි. හැබැයි industrial ඒක ගොඩක් වෙනස්. එතකොට ISET එකෙන් මම හිතන්නේ ඒක ගොඩක් ස්ටුඩන්ට්ස් ලාට හම්බ වෙනවා. හරි මම පොඩ්ඩක් ආසය තුර දැන් මේ ඩිග්‍රී එකක් දැන්ට කරගෙන යනවානේ. ඩිග්‍රී එක විතරමද මොනවාද ඔයා මේ කැම්පස් ලයිෆ් එක through ඒ කියන්නේ මොනවා හරි ක්ලබ්ස් හරි ඉන්නවද මොනවාද එක්ස්ට්‍රා කරිකියුලම් එකත් කරගෙන යනවා. මෙහෙම තියෙනවා ගොඩක් එක ක්ලබ්ස් ගොඩක් තියෙනවා. ඒකලට අපිට පාටිසිපේට් වෙන්න පුළුවන් එක ඉවෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කෝඩින් කම්පිටිෂන්ස් තව වර්ක්ෂොප්ස් ඉන්ඩස්ට්‍රි රිසර්ච් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා IIT එකේ. එතකොට ඔය තියෙන ක්ලබ්ස් වල මම සාමාන්‍යයෙන් පාටිසිපේට් වෙනවා ගොඩක් ඒවට සහ වොලන්ටියර් කරනවා. ඒක ගොඩක් හොඳයි. ඔයාලගේ සෝෂල් ඒ කියන්නේ කට්ටිය එක්ක කනෙක්ෂන්ස් වලට එහෙම ගොඩක් හොඳයි. සහ තව ඔය එක ටාස්ක් තියෙනවා. එහි තියෙනවා රිසර්ච් ටාස්ක් එහෙමලා ඒ වගේ එකක් හදන්න කියලා. මට වගින් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ස්කූල් ජර්නි එක ඉවර කරලා O levels A levels ඉවර කරලා තමන්ගේ higher studies IT field එකකින් start කරන්න බලාගෙන directlyම මේ IT field එකට join වෙන students ලා ඉන්නවා. එතකොට ඔයා ටිකක් වෙනස් විදිහට path එකකින් ආපු කෙනෙක්. ඒ තමයි O levels ඉවර කරලා මේ profession එක experience කරලා foundation එකක් දාගෙන මේ field එකට enter වෙන කෙනෙක්. ඔයාට මේ students ලා දෙගොල්ලෝ අතර කියන්නේ ඔයා එක පැත්තකින් ඉන්නවා ඔගේ යාළුවෝ ඒ පැත්තකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඩිෆරන්ස් එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ඔයාට ෆීල් වෙන්නේ කොහොමද ඒක? ඒක හොඳ ප්‍රශ්නයක්. ඩිෆරන්ස් එක අනිවාර්යෙන් තියෙනවා. මොකද මම ISET එකෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් මට රිප්ලිකේදී හම්බ වුණා ඒ පාත් එක දිගටම. හොඳම එක්සැම්පල් එකක් තමයි Java. Java කියන එක නිකන් එකපාරම සතියෙන් දෙකකින් ඉගෙන ගන්න බෑ. ඒකේ ෆන්ඩමෙන්ටල්ස්. මෙහෙදී අපි අර ඉගෙන ගන්නනේ ඒ සති දෙක තුනක් හිමින් සැරේ අර බේසික් ඔක්කොම දේවල් අරම දීලා හිමින් සැරේ අර ලොජිකල් තින්කින් හදලා Java පැත්තෙන්ම ගියාම ඒක ටිකක් ලේසි IIT එකේ එහෙම කරගෙන යන්න ලේසි ඩිග්‍රී එක Java තියෙන ටික. මේ එකපාරම ඒකට වැස්සම අර ලොකු ගැප් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ලොජිකල් තින්කින් එකයි Java කියන ලැන්ග්වේජ් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. හරි සනාත එහෙනම් මේ මම පොඩි වැඩක් කරන්න යන් පොඩ ගම අමාරුයි දාන්න හදන කමක් නැද්ද? කමක් හරි. දැන් අපි එකතු වෙන හදන්නේ අපේ quick answer segment එකත් එක්ක. එතකොට මම ඔයාලට ඕනින් questions පහක් වගේ අහනවා. ඔයාලට තියෙන්නේ simple answer එකක් දෙන්න. අතරම ඔයාලට දෙන්න පුළුවන් එක answer එකයි. අතරම ඒක කියන්නේ එක වචනකින් වගේ answer එක මට ඕනි. එක වචනයි no. ready the data. බලමු. හරි අපි බලමු. හරි මං වගේ පළවෙනියටම අහනවා අවුරුදු 5කින් ඔයාගේ ලයිෆ් එක ප්ලෑන් කරොත් අතර සෙනාදි කියන්නේ කවුද? අවුරුදු 5කින් ඉන්න සෙනාදිව විෂුවලයිස් කරොත් මොන වගේ කෙනෙක්ද වර්මයාගේ? අවුරුදු 5කින් සීනියර් මැෂින් ලර්නින් ඉන්ජිනියර් කමන්න විදිහක වචනයක් විදිහට හිතම් කරමු. හරි ලේසි ප්‍රශ්නයක්. ලේසි වෙන්නත් පුළුවන් අමාරු වෙන්නත් පුළුවන්. මම හිතන්නේ යාළුවෝ කොච්චර විතර ඉන්නවද? යාළුවා නම් ගොඩක් ඉන්නවනේ. හරි මං අහන්න හදන්නේ ඔයාගේ හොඳම යාළුවා කවුද? ඔයාට එක්කෙනෙක් ටික් කරන්න වෙනවා. දැන් යාළුවා තරහින් ඉඳලා එන්නකෝ ඇත්තටම යාළුවා දැන් හොඳම යාළුවෙකු තෝරන්න නම් බෑ මට. ඇත්තටම තෝරන්න වුණත් මම දෙතුකියව තෝරන්න.
නැතු කියෝගේ හයි ඊළඟ කට්ෂන්ග තමයි ජීවිතේ හබිරන් ලයිෆ් එකේ ඒක දේවල් ඩිසිෂන්ස් ගන්නවා සමහරේවා තියෙනවා අපි චුට්ට ඩිසපොයින්ට්මන්ට් එකක් තියෙන ඩිසිෂන්ස් තියෙනවා ඒ අතර මං අහන්න යන්නේ ඔයාගේ ජීවිතේ තියෙන ජීවිතය ගත්ත බෙස්ම ඩිසිෂන් එක මොකක්ද මෙච්චර කාලෙක බෙස්ම ඩිසිෂන් එක එතම කිව්වත් අයිසට්ටේට ආපක තමයි මගේ ජීවිතය හොඳට ඩිසිෂන් එක ඒකත් එක්ක මං අහනවා දැන් අපි පේරන්ට්ස්ලා ගැන කතා කරන්නේ කොහොමද ඔයාගේ ලැබෙන සපෝට් එක ගැන කිව්වා ඒ වගේම අකුවා අම්මා නම් මං කරන ඕන වැඩකට සපෝටිව් කියලා. ඒකත් එක්ක මට හිතුණා අහන්න අම්මා ගැන එක වචනකින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? එක වචනකින් ඔයාට හිතන විදිහට කියන්නකෝ අපිට. අම්මා ගැන ඔයාට දැනෙන්නේ කොහොමද බං අම්මා ගැන එක වචනකින් කියන්න? මම නෑ ඒකනේ මං කියන්නේ ඒක අමානු සෙග්මන්ට් එක. තාත්තව තරහ තියෙන්නේ නැදුව ෂේප් වෙන්න බලන් ආන්සර් එකක් අපිට දෙන්න බෑ. මං කලින් කිව්ව එකම කියනවා අම්මා තමයි හොඳටම මට සපෝට් කරේ. සපෝටිව්. මගේ ජීවිතේ හොඳම සපෝටිව්ම කෙනා අප්පන්. හරි. දැන් මේ වෙද්දී මට ඔයාගේ ලයිෆ් එක දිහා බැලුවාම ඔයාගේ ස්කූල් ලයිෆ් එක සාමාන්‍යයෙන් ආඩ අමතක වෙන්නේ නැති තැනක ඇති කියලා මම හිතනවා. ස්කූල් ලයිෆ් එක ගැන එක වචනකින් කිව්වොත් ෆන් සහ තව ගොඩක් දේවල් තියෙනවා. ඇකඩමික් ඔක්කොම තියෙනවා හැබැයි ෆන්. දැන් යන විදිහත් එක්ක බලනකොට ඒක ෆන්. හරි. එහෙනම් බේකරි කන්සල් සෙග්මන්ට් එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. එතකොට සනාදී ඔයාට ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා. තියෙනවා. මම දැනට ඉන්ටර්විව් 12කට විතර කියලා තියෙනවා. ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එක නම් හොඳයි. මොකද ඒ කියන්නේ කම්පැනිස් වලින් අහන ප්‍රශ්න වල ඒ කියන්නේ ඒගොල්ලෝගේ පිළිවෙලක් තියෙනවා. මුලින්ම ආගෙන එක්ස්ප්ලেইন කරන්න දෙනවා. ඒ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න බිහේවියර් එක. ඊට පස්සේ අහනවා කරපු ප්‍රොජෙක්ට්ස් ගැන. ප්‍රොජෙක්ට්ස් ගැන තමයි ඉන්ටර්විව් එක විනාඩි 10ක් නම් එතන විනාඩි 8ක්ම ප්‍රොජෙක්ට්ස් ගැන අහන්නේ. ඊට පස්සේ ගැන ඒ කියන්නේ වෙන මොන හරි එයාලට එක එක ප්‍රශ්න තිබ්බොත් ඒ වගේ දේවල් අහන අන්තිමට. හැබැයි වැදගත්ම දේ ප්‍රොජෙක්ට්ස්. ඒක තමයි මම දැනට තියෙන ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එකකින් ඉගෙන ගත්තේ. පුළුවන් තරම් ප්‍රොජෙක්ට්ස් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔව් එතකොට සාමාන්‍යයෙන් දැන් normally මේ විදිහේ undergraduate කෙනෙක් හින්දා මට නියම අහන්න හිතන දැන් සාමාන්‍යයෙන් professional experience එකක් නැතුව directly degree එකම focus කරලා යන students ලා ඉන්න එතකොට degree එක end කරපු කෙනෙක් ගැන අපි හිතුවා degree එකේ දෙන knowledge එකයි industry එකයි අතර skill gap එකක් ඇති වෙන තැන් තියෙනවා. එහෙම students ලා ඕනතරම් අපිට හම්බ වෙනවා. ඔයාලට මොකක්ද ඒක ගැන තියෙන idea එක? මොකක් වෙන්නේ නැතිද? එහෙම වෙන්න හේතුව. කේසන් එකක් ගන්න. එහෙම වෙන්නේ හේතුව මම නම් හිතන්නේ එයානට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක අඩුයි. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඉන්ඩස්ට්‍රි විසිට්ස් එහෙම තියෙනකොට ඒවා එහෙමට යන්න ඕනේ. ගිහිල්ලා දැනගන්න මොන වගේද මොන වගේ ටෙක්නොලොජිස් යූස් කරන්නේ මොන වගේ කමර්ෂල් එකක්ද කම්පැනි එකද තියෙන්නේ ඒ වගේ දේවල් දැනගන්න ඕනේ. සහ ඇත්තටම කියනවා නම් ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරන ටෙක්නොලොජි එක දැනගන්න නම් ඒ වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ. ලේසිම ක්‍රමය ඒක. ඒක නැතුව එකම ඇකඩමික්ස් විතරක්ම ගියොත් එකපාරම ඉන්ටර්න්ෂිප් එකක් වුණත් කරන්න අමාරුයි. ටිකක් කල් යනවා ඒකට පුරුදු වෙන්න. 2023 දී ආලිවර්ස් කරනවා මේ වෙනකොට එයන් data science degree එකේ second year undergraduate කෙනෙක්. ඕලපතදී පස්සේ සෙනාදි ඩිසයිඩ් කරනවා IT field එකකින් එයාගේ future එක plan කරන්න. ඒකත් එක්ක ISET institute එකත් එක්ක join වෙනවා. ISET institute එකකින් opportunity එකක් ලැබෙනවා profession එක experience කරන්න. ඒත් එක්කම සෙනාදි ඩිසයිඩ් කරනවා ALN machine learning field එකෙන් එයාගේ profession එක continue කරන්න. ඉතින් සෙනාදි ඇත්තටම ඔයාට O level වලින් පස්සේ ආගේ profession එක plan කරන්න හිතුනේ. ඇත්තටම කියනවා නම් ISET එකෙන් මම ලැබෙන career guidance එක හින්දා තමයි මම මේ පැත්තෙන් යන්න බය නැතුව ආවේ. මට හිතුණා මට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. positive feeling එකක්. එහෙනම් අපි අද දවසේ podcast එක ඉවර කරන්න යන්න. Thank you Sanadu. Bye.